තව ගානක් දීලා තියෙනවා. තරාදි පාඨාංකයක් හා සම්බන්ධ ගානක් මෙතන නම් තියෙන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන යම් තැටිතරාදියක පාඨාංකය කියන්නේ මොකක්ද කියන එක. සාමාන්‍යයෙන් තැටිතරාදියක පාඨාංකය කියන්නේ ඒ තැටිතරාදිය මගින් එයා මත තියලා තියෙන වස්තුව මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවට තමයි අපි කියන්නේ එයාගේ තැටිතරාදියේ පාඨාංකය කියලා. උදාහරණයක් විදිහට මේ වස්තුවක් කියලා තිබ්බොත් තැටිතරාදියක් මත එතකොට මේ වස්තුව මත තැටිතරාදියේ තැටිය මගින් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවට තමයි අපි කියන්නේ තැටිතරාදියේ පාඨාංකය කියලා. හරිද? right. දැන් අපි එහෙනම් බලමු ගානේ තියනවා මේ විදිහට තන්තුවකින් ගැට ගහලා ඇදිච්ච තන්තුවකින් ගැට ගහලා මෙහෙම වස්තුවක් අපි තුමුකෝ මෙයාගේ කිලෝ 50යි කියලා. තන්තුවේ ආතතිය නිව්ටන් 300ක් වගේ වුණොත් මෙයාගේ පාඨාංකය කිලෝ 20යි. හරි. නිව්ටන් 300ක් කියන්නේ කිලෝ 30ක් කියන එකනේ. ඊට පස්සේ අපිට කියනවා මෙහෙම තියෙනකොට පාඨාංකය C ලක්ෂයේදී සතෙක් ඇවිල්ලා මෙහෙම වහනවා. එතකොට මේ පාඨාංකය වැඩි වෙනවද අඩු වෙනවද කියන එක සහ දෙවෙනි අවස්ථාවේදී ඒ C ලක්ෂයේ ඉන්න සතා ඉහළට තරණය වෙනවා. එතකොට මේකේ පාඨාංකය වෙනස් වෙන්නේ කොහොමද කියලා යහන්න. හරි. පළවෙනි අවස්ථාව තමයි මම ඕගොල්ලෝ ලේසියෙන් පැහැදිලි කරන්නම් මේ විදිහට. ගෝලයක් තන්තුවක එල්ලලා තියෙනකොට ඔය C ලක්ෂයේ වගේ තැනක ඇවිල්ලා සතෙක් වඳුරෙක් හරි කමක් නැහැ මොකෙක් හරි ඇවිල්ලා එල්ලුනොත් තවදුරටත් මේ වස්තුව සමතුලිතයිනේ. මොකෙක් හරි සතෙක් C ලක්ෂයේ එල්ලුණා කියලා මෙයාගේ සමතුලිතතාවය බිඳෙන්නේ නැහැ. හරිද? කෘමියෙක් වගේ එකෙක් ඇවිල්ලා මෙහෙම එල්ලුණා කියලා මෙයා තවදුරටත් සමතුලිතයි. එහෙනම් මෙතන සතා C ලක්ෂයෙන් පහළ ආතතිය වෙනස් වෙන්නේ නැහැ සතෙක් එල්ලුණා කියලා. මොකද මේකේ සතා එල්ලුණා කියලා C ලක්ෂයෙන් පහළ තන්තුවේ ආතතිය අඩු වුණොත් වස්තුව පහළට වැටෙන්න ඕන mg වැඩි වෙන නිසා. සමතුලිතතාවය සලකලා. එහෙම නැතුව C ලක්ෂයේ සතෙක් කොහොම වහපුවාම ටීගේ ආතතිය වැඩි වුණොත් වහන්න කලින් තිබ්බ අවස්ථාවට වඩා වහන්න කලින් නම් ආතතිය mg නේ තිබ්බේ. එතකොට සතා දැන් වැහුවට පස්සේ C ගෙන් පහළ ආතතිය mg ට වඩා වැඩි වුණොත් මෙයා මත බල සලකලා මේ වස්තුව උඩට යන්න ගන්නවානේ. සතෙක් එල්ලුණා කියලා වස්තුවක් උඩට පාවෙන්නේ නැහැනේ. හරි. එහෙනම් C ලක්ෂයේ සතෙක් එල්ලුණා කියලා C ලක්ෂයට පහළින් තියෙන ආතතිය mgම තමයි. මොකද මෙයා මත බල සමතුලිතතාවය සලකලා. ඒක mgට වඩා වැඩි වුණොත් ආතතිය මෙයා උඩට යන්න ගන්නවා. mgට වඩා අඩු වුණොත් මෙයා මෙහෙට පහළට යන්න ගන්නවා. බල සමතුලිතතාවය සලකලා. හරිනේ. එහෙනම් C ලක්ෂයේ සතෙක් වැහුවා කියලා C ලක්ෂයට පහළින් තියෙන තන්තුවේ ආතතිය වෙනස් වෙන්නේ නැහැ. C ලක්ෂයට ඉහළින් තියෙන තන්තුවේ ආතතිය වෙනස් වෙනවා. ඇත්තම කිව්වොත් සතෙක් වැහුවොත් වැඩි වෙනවා. හරි. මේ සතා දැන් ওই විදිහටම ඉහළට තරණය වුණා කියලත් මේ වස්තුවේ සමතුලිතතාවය ඒ විදිහටම තියෙන නිසා මෙයා මෙහෙම C ලක්ෂයේ එල්ලිලා ඉහළට තරණය වුණා කියලා M ගේ සමතුලිතතාවය ඒ විදිහටම රැකෙන නිසා තාමත් C ට පහළින් තන්තු කොටසේ තන්තුවේ ආතතිය mgම තමයි. ඒ නිසා C ලක්ෂයට පහළින් තන්තු කොටසේ ආතතිය වෙනස් වෙන්නේ නැති නිසා පාඨාංකයේ අවස්ථා දෙකේදීම වෙනසක් වෙන්නේ නැහැ. පැහැදිලිනේ? එතකොට මෙයා ඉහළට තරණය වෙනකොට ඉහළ කොටසේ තන්තුවේ ආතතිය වැඩි වෙනවා. නමුත් පහළ කොටසේ තන්තුවේ ආතතිය වෙනසක් වෙන්නේ නැහැ. mg ගේ සමතුලිතතාවය සලකන්නේ. හරි ලේසි වගේ පෙවුනට සමහර වෙලාවට ආන්සර්ස්
ඔයා හිතන්නේ නැති ඒවා වෙන්න පුළුවන්. අවස්ථා දෙකේදීම වෙනසක් වෙන්නේ නැහැ.